කරන්නේ ලංකා ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය සමය ගත කළ ඔහු ගැන වසර 70ක් රට පාලනය කළ පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමා කියලා කියන්නේ කුඩා කාලේ ඉඳන්ම දීර්ඝ දුෂ්කරතාවලට ඒ වගේම අභියෝගවලට මුහුණ දීපු රජෙක්. වසර 12ක කාලයක් ඔහු දොරමඩලාව ග්‍රාමයේ තමයි හිටියේ. ඒ නිසා ඇත්තටම ඔහුගේ මවගෙන් පියාගෙන් වෙන් වෙලා ඒ වගේම කටුක ජීවිතයක් රජසැප පවා ඔහුට අහිමි වෙලා තිබුණු කාලයක්. ඒ වගේම අපි ගත්තොත් එහෙම ඔහුට මාමාවරුන්ගෙනුත් ලොකු අභියෝග ප්‍රමාණයක් එල්ල වුණා. මේ සියලු අභියෝග ජයග්‍රහණය කරලා තමයි ඔහු වසර 12කට පස්සේ මාමාවරුන් 9 දෙනෙක් පරාජයට පත් කළා. ඇයි 9ක් වෙන්නේ? 10ක් මාමල හිටියා. නමුත් ඔහු තමාට උපකාර කරපු අබේ මාමත් එක්ක කිසිම වෙලාවක සටන් කළේ නැහැ. ඒ විදිහට මාමාවරුන් 9ක් පරාජයට පත් කළා තමයි අනුරාධපුරේ රජ වෙන්නේ. නමුත් ඇත්තටම අපි අනුරාධපුරේ නෙමෙයි ඔහු ප්‍රථමයෙන් රජ වුණේ අනුරාධ ග්‍රාමයේ. ඔහු තමයි අනුරාධ ග්‍රාමය අනුරාධපුරේ බවට විශාල නගරයක් බවට පරිවර්තනය කරන්නේ. ඒ වගේම ඒකට දියාගල්, ඒ වගේම රජමාලිගා සංකීර්ණ, බිසෝමාලිගා, ඒ වගේම සතරවාසල් දොරටු ඒ ඇතුළු අංග සම්පූර්ණ නගරයක් හැටියට තමයි මේ නගරය නිර්මාණය කරන්නේ. ඉන් අනතුරු ඔහු නගරයට ජලය සපයන්නට වැව් 3ක් නිර්මාණය කරනවා. මොනවද මේ? ලංකා ඉතිහාසයේ ප්‍රථම වැව අබය වැව හේවත් බසවක්කුළම වැව ඔහු නිර්මාණය කරනවා. ඊට අමතරව ජය වැව සහ ගාමිණී වැව කියලා වැව් දෙකක් නිර්මාණය කරනවා. ඉන් අනතුරු ඔහු හින්දු භක්තිකයන් වෙනුවෙන් ගොඩනැගිලි දෙකක් නිර්මාණය වෙනවා. ඒ තමයි ඔහුගේ සමයේදී ඒ සිවිකා ශාලා, ඒ කියන්නේ සිවලිංග පිහිටු ස්ථානය, සොත්ති ශාලා, ඒ කියන්නේ ස්ත්‍රෝත්‍ර ගායනා කළ ස්ථානය. මීට අමතරව නීතිය ගැනත් හිතලා තියෙනවා. නගරේ එක් පැත්තක් නීතිය වෙනුවෙන් වෙන් කරනවා. ඔහු දංගෙඩි ස්ථාපිත කරලා නීතිය ආධිපත්‍ය සුරක්ෂිත කරන්න කටයුතු කරලා තියෙනවා. මේ විදිහට වසර 70ක කාලයක් රට පාලනය කළ ඔහු පණ්ඩුකාභය රජතුමා ලංකා ඉතිහාසයේ ප්‍රථම රජු හැටියට සැලකනවා. තමන්ගේ 10 වන රාජවර්ෂයේදී ඔහු දිවයිනේ ග්‍රාම සීමා ලකුණු කරන්න කැප වෙලක් තියෙනවා. අපි දෙවැනි වීඩියෝ එකෙන් බලමු ඊළඟ වීඩියෝ එකෙන් ඔහුද ඇත්තටම ලංකා ඉතිහාසයේ ප්‍රථම රජු කියන එක.